ඇවිල්ලාද ගිහිල්ලා කතා කළා වරෙන් කීයක් හරි හොයාගන්න දෙපයි අද. බොරු කරන්න දඟලන තරම. මොනවාද මං කල්පනා කරේ? නෑ මෑනියෝ මේ බිත්තියේ පොකලෙක් ගියා. දැන් පොඩ්ඩක් ගිහිල්ලා කට්ටියගේ වගතුක පොඩ්ඩක් බලලා වරෙන්කෝ. ආහා මෑනියෝ. එක උතුන බලා ගන්න ඕනේ. ඒවල වල දෙන්නේ. අද දේවාලේ වහලාද දන්නේ නේ. යංකෝ බලන්න අතරත් එක්කනේ. වැදගත් මිනිස්සු හොඳේ බබීලා ඇවිල්ලා ඕලිමල ඉඳපන්. ඒක කවුද යනවා? ඕලිමල යන්නේ. ඒක මදුරු. ඒ දුෂ්කර බලද්දනේ මේ මදුරු කන්නේ නේද? මම යනවා බං යන්න. කවුරුගේ චාලු කන්නා. අයිමද යන්නේ? අබ්බ වතුරට ගියේ. දෙකට Good morning, Mario. මාම නෙමෙයි මෑනියෝ දේවාලයට ලෝකෙ නැගිටින්න. මම කියන්නේ බෙමු. යකෝ. මොකද ගෑණියේ තල්ලු කරන්නේ? උඩ මේනද මං ගෑණි කියලා. ඔව් කොණ්ඩේ තියෙනවා. යකංගෝ කෙනින් ගෙරිනේ යකෝ. යෝ එක එන්න එක. අන්න මල්ලි ගැටියක් තියෙන මල්ලි. ඒක අයිය මෙල්ල නෝ අයිය මෙල්ල. මෙතන වාඩි ගන්නකෝ දැන්. එනි මනියෝ. අපි අඳුනක් බලමු. අශ්ශරි මනියෝ. සිතින් විතරක් සෙම් කරන්නම් දුරින් නිද ඔබ දෙස බලන්නම්. මට පේනවා ඔයාගේ වටිනා කියන දෙයක් නැති වෙලා තියෙනවා කියලා. මේක චුලිම එහෙනම් දැන් පනුරු තිබ්බනම් හරිනේ. 117යි 17යි රුපියල් 7යි 7යි. මේක බැංකුවක් පිළිගන්න. ඒක සරි මේ ගන්න. ඔයාගේ වටිනා කියන ගලක් නේද නැති වෙලා තියෙන්නේ. ඒක නෑ මනියෝ. මගේ ඇටනම් බඩුවක් තමයි නැතිවලා තියෙන්නේ. මට පේනවා ඔයා ඒක එදා අරන් ගිහලා තිබ්බ නේද? ඒක සරි මනියෝ. යනෝ මනියෝ. ඒක සරි මත්ය මගේ වැඩේ හරි ගියා. අපේනෝ මත්ය. ඒක පේනකෝ යන්නේ. අඩ අනේ අයියේ යන්න දෙන්නකෝ අයියේ. මං දුර පළාතේ ඉඳන් අන්නේ. අනේ මියා. එනවා ඇතුළට.
මෑණියෝ මේක AC එකක්වත් දාන්නේ නැද්ද? මෑණියෝ ඔයා හිතුවද මේක AC එකක් දාන්න ලොකු ගයක් කියලා? අපි දුර බලාත්තලින් එන්නේ ඒවනම් කතා කරන්න එපා හොඳේ. මේක දේවාලයක්. හරි ඉතින් අපි දන්නවා. අනේ නැති වෙච්ච දේවල් බලන්න ආවේ. එහෙනම් අපි අඳුනක් බලමු. ඉලි පාට කළ පාටුළු පයට පැගිලා මේන පුරුමි ඔයා මා සරලෙකුට සම කළා කොහොමද දැන් බලන්නකෝ. මොකද මේ දැන් නඩන්නේ? ඔබ අඳුනක් බලන්න නේද ආවේ? ඔව් මෑණි. එහෙනම් අපි දැන් පඳුරු තිබ්බනම් හරිනේ. 117යි 17යි රුපියල් 7යි 7යි. උඹ හිතුවද මම බැංකුවක් කියලා? ගනි. ඉතින් මම ගනි. මට පේනවා ඔයා ගෑනු කෙනා නේද නැතිලා තියෙන්නේ. නෑ නෑ මෑණියෝ ඔය ගලන් තියලා තියෙන්නේ. මට පේනවා ඔයා එක බ්ලොග් කරලා නේද නැතිලා තියෙන්නේ. නෑ මෑණියෝ. එහෙනම් ඔයා කල් කරලා නෑ මෑණියෝ. ඔයාගේ මැනික් කරලා නෑ මෑණියෝ. එහෙනම් ඔබම කියපන්කො බලන්න. මගේ ගෑණිගේ ඇඟතුල්ලන ගල තමයි නැතිලා තියෙන්නේ මෑණියෝ. උඹේ කනිස් ගෑනි ගේගතුලට කිව්දුනා නේද? මම යනවා මෑණියෝ. අම්මා මොනවාද අපි ගෑනි සපන්ගෙට ගෑනි අනුගේ මේ ඔබ දුකනද බලන්න. ලාගේ කොච්චා ආති තාල් කරන්න මේ විතපා අම්මා මට තේරෙන්නේ ඔය මෑණියා යාදුනානෝ අය ස්පේනද බීලා ඉන්නේ දේවාලවල. ඔව් ඔව් අතුරු මෙතුරු දමදී අතුරු රාග කපුරු සෙට්ටියා අලුතේ ගෙනාව මන මාල්ට හාල් පපක් ගෙනාව මේ ආවෑනියෝ ආනියෝ ඔය කකුලේ නමන දේවාලේ හැමයි දලිම දෙන්නේ. කලින් කියන්න එපා යකෝ දීග මිනිස්සුන්ගේ ඕම බලන්න බෑනේ. කමක් නැහැ ප්‍රශ්නේ බලන්නම්කෝ උඹගේ. එහෙම දගගම වට්ටිදී යාරි ගවකුලාදී අමු පරපිපෙරි මල් කුමාරි සංසාරාවී නැගින්න නැගීසලක් යන්න දෝනේ දේවාලේ කිව්වේ. එක විදියකට ඉන්න දන්නේ නැහැ. එක විදියකට ඉන්න. මට පේනවා ඔයාගේ රත්තරන් බඩු ටිකක් නේද නැතිලා තියෙන්නේ. ආ එක විදියකට ඉන්න දැන් නැද්ද? අහගන්නකෝ. මට පේනවා අඳුරෙන් තමුන්ගේ රත්තරන් බඩු ටිකක් තමයි නැති වෙලා තියෙන්නේ කියලා. කියන්නේ අහගෙන දැන් නැද්ද? දේවාලෙකට ඇවිල්ලා ඉන්න දන්නේ නැහැ මු. මොකද්ද මට පේනවා අඳුරෙන් තමුන්ගේ රත්තරන් බඩු ටිකක් තමයි නැති වෙලා තියෙන්නේ කියලා. නැහැ එහෙනම් ඔබම කියපන්කෝ බලන්න. මෑනියෝ මෑනියෝට කියන්න මෑනියෝ කොහෙද යන්නේ? එක දැන් වෙලා කියන්න. මෑනියෝ පාහන එක දැනකට වෙලා කියන්න ඕනේ නේද? යන්නේ හාඩ. මෑනියෝට කියන්න මෑනියෝ අපි ගෙදර මුටි වෙදෙකට ඉන්න බෑනේ අම්මපා. මෑනියෝට කියන්න මෑනියෝ අප ගෙදර ඉන්න නගකාල් සුකුමාල් මගේ ගෑනි නැතිලා මෑනියෝ මට ඔය දෙන්නක ගෑනියෝ තේ ටිකක් ගොඩ දාගන්න ඉන්න එතරයි මට අඳුරෙන් පේනවා උඹ එයා බඳිනවට වඩා හොඳයි වෙන කෙනෙක් බැඳ ගන්න එක. මොකද කරන්නේ? ඔය ඉතින් මොනේද කියන්නේ ඉන්නේ කියලා. මොකද හිතා ගෑනියේ දේවාලේ ඉන්නේ. දෙනවාදයක්
දෙයියෝ කොහොමද?